දැන් අපේ ලංකාවේ හැමෝම විදුලි වාහන අරගෙන තමන්ගේ ගෙදරම සෝලා එකක් ගහගෙන පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. සාමාන්‍යයෙන් ලෝකේ හැම රටක්ම මේ විදිහට ඉදිරියට යමින් ඉන්නවා. නමුත් මම අද කියන්න හදන්නේ අපේ ලංකාවේ විදුලි බල මණ්ඩලයෙන් මේකට කරන ලොකු අසාධාරණයක් ගැන. ඉතින් ඔයත් විදුලි වාහනයක් අරගෙන සෝල එකක් ගහන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙනවා. ඔයා නිකරුණේ මුදල් වියදම් කරන්න කලින් මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මමත් විදුලි වාහනයක් අරගෙන ඔන්න පටන් ගත්තා මේකේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක. ඉතින් එතකොට තමයි දැනගත්තේ රුපියල් 8300ක විතර මුදලක් මේකට ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඔන්ලයින් ගිහිල්ලා මේක පේ කරන්න පුළුවන්. එහෙම පේ කරාට පස්සේ තමයි ප්‍රොසෙස් එක පටන් ගන්නෙ. ඒ කියන්නේ අපේ ගෙදරට මේ සෝලර් එක 5 කිලෝවොට් වලින් ගන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔය 8300ක් බැන්දට පස්සේ. ඊට කලින් අපිට බලන්න හැකියාවක් නැහැ මේක අපිට ගන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඊළඟට සිද්ධ වෙච්ච දේ තමයි දවස් ගාණක් දින ගාණක් ගත වුණා. දැන් අපි බලන් ඉන්නවා අපේ ගෙදරට මේ සෝලර් එක ගන්න පුළුවන්ද කියන ඇප්‍රූවල් එක විදුලි බල මණ්ඩලයෙන් දෙයි කියලා. ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියනවා නම් දින සති මාස ගෙවුනට පස්සේ අවසානට මමම කෝල් කරලා ගිහිල්ලා අහනවා මේකේ මොකද්ද තීරණය කියලා. ඇත්තටම එතනදී දීපු තීරණයෙන් තමයි මම විශ්මයටපත් උනේ. එතනදී දීපු තීරණය තමයි මේක ඇප්‍රූව් වෙන්නේ නැහැ කියන කාරණේ. ඒකට හේතු විදිහට කිව්වේ ඒ අදාළ ට්‍රාන්ස්ෆෝමර් එක 180ට වඩා ඕවර්ලෝඩ් වෙලායි තියෙන්නේ කියලා. ඉතින් හොයලා බලපුවාම අපේ ප්‍රදේශයේ ඒ ළඟ තියෙන්නේ සෝලර් පැනල් දෙකයි. ඉතින් කිලෝවොට් 20ක සෝලර් පැනල් දෙකක් තියෙන නිසා ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම සංතෘප්ත වෙලා ඒ ට්‍රාන්ස්ෆෝමර් එකට දරන්න පුළුවන් ප්‍රමාණය 188කට ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ නිසා මට මේක ගන්න බැරි වුණා. ඉතින් එතකොට මොකද්ද සිද්ධ වෙන අසාධාරණේ කියනවා නම් ඒ ප්‍රදේශය දැන් මේ වෙනකොට 180ට වඩා වැඩිපුර ගිහිල්ලා තියෙනවා නම් ඒකෙන් අදහස් වෙනවා දැන් සෝලර් පද්ධතියක් තවත් සවි කිරීමේ හැකියාවක් නැහැ කියලා. ඉතින් ඒ නිසා විදුලි බල මණ්ඩලයට හැකියාවක් තියෙනවා මේ ප්‍රදේශයේ අය මේ විදිහට 8300ක් ගෙවලා ඔන්ලයින් හෝ ඇප්ලයි කරන්න එපා කියලා දැනුවත් කරන්න. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ ඔන්ලයින් ඇප්ලයි කරද්දී අපේ ප්‍රදේශයට මේක එලිජිබල්ද කියන එක බලන්න ක්‍රමයක් තිබ්බනම් අර නිකරුණේ රුපියල් 8300ක් ගෙවීම කියන එක සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමක් තමයි මෙතන කරන්නේ. ඇත්තටම මේ වගේ දේවල් සිදු කරද්දී ඒ විදුලි බල මණ්ඩලය ගැන තියෙන පැහැදීම නැති වෙනවා. ඉතින් මේ විදිහට කී දෙනෙක් නම් ලංකාවේ පේමන්ට් කරලා ඉවර වෙලා විශාල වශයෙන් අපහසුතාවයට පත් වෙනව ඇද්ද? ඉතින් මේකට වෙන ක්‍රමයක් නැද්ද? දැන් විදුලි බල මණ්ඩලය මේ වෙනකොට දන්නවනම් ඒ ඒරියා එකේ ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ 180ට වඩා වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ කියලා ඒකට අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් කරන මොකක් හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. වෙබ්සයිට් එකට ගියාට පස්සේ තමන්ගේ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර් එකේ 180ට වඩා වැඩි වෙලයි තියෙන්නේ කියන එක මාක් කරලා තිබ්බනම් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් මේ නිසා මමත් ඇහුවා විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිතුමාගෙන් මේකට තියෙන විසඳුම මොකක්ද කියලා. එතුමා දීපු උත්තරය ඔයාලට වැදගත්. ඒ තමයි තමන්ගේ ප්‍රදේශයේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ අංකයක් තියෙනවා. මෙන්න මේ අංකේ අරන් ගිහිල්ලා විදුලි බල මණ්ඩලයෙන් අහන්න පුළුවන් දැනට මේකේ කැපැසිටි එක ඕවර් ගිහිල්ලාද තියෙන්නේ කියන කාරණේ. කැපැසිටි එක ඕවර් ගිහිල්ලා නම් බොහෝ විට රිජෙක්ට් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණය හරියට දැනගත්තොත් ඔයාටත් රුපියල් 8300ක් ගෙවලා නිකරුණේ අපහසුතාවයට පත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ කැපැසිටි එක ඕවර් ගිහිල්ලා තිබුණත් ඇතැම් අවස්ථාවලදී ලැබෙන්න පුළුවන් කියලා විදුලි බල මණ්ඩලයෙන් කියනවා. ඒකට හේතුව විදියට යාලා කියන්නේ ඒ අදාළ ප්‍රදේශයේ විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි නම් ඒ අවස්ථාවේදී කැපැසිටි එක ඕවර් ගිහිල්ලා තිබුණත් දෙන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් ඒ නිසා කැපැසිටි එක ඕවර් ගිහිල්ලා තිබුණත් දෙන්න පුළුවන් කියන මට්ටමකත් ඒ අය ඉන්නවා. ඒ වගේම කැපැසිටි එක ඕවර් ගිහිල්ලා නැතුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා කියන්නත් බැහැ. ඒ ප්‍රදේශයේ විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ ලංකාවේ මේ රිනියුවබල් එනර්ජි කියන එක ඩෙවලොප් කරන්න නම් එහෙම නැත්නම් ප්‍රචාරණය කරන්න නම් මේ වගේ නරක වැඩ කරන එක අඩු කරන්න ඕනේ. ඉතින් රුපියල් 8300ක් ගෙවලා ඉවර වෙලා රිජෙක්ට් වෙනවා කියන ප්‍රතිඵලය ලැබුණාට පස්සේ අපිට හම්බෙන්නේ මොකක්ද? ඒ 8300 වෙනුවෙන් ඒ අය මොනවද කරන්නේ කියලා මම අහලා බැලුවා. ඇත්තටම ඒ අය කියනවා ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් ගෙදරට තියෙන දුර මනිනවලු. ඇත්ත වශයෙන්ම මම අපේ ගෙදර ගාවට තියෙන දුර මනින විදුලි බල මණ්ඩලයේ කිසිවෙක් දැක්කේ නැහැ. ඉතින් මම හොඳ අවධානයෙන් හිටියේ එහෙම එනවද කියලා. එහෙම මැනීමක් ඇත්තටම කරන්නේ නැහැ. ඒ අය මේ දත්ත කම්පියුටර් එකට එන්ටර් කරලා
මේ තොරතුර අපට දෙනවට තමයි රුපියල් 8300ක් ගන්න. මෙහෙම කරද්දී සිද්ධ වෙන දේ මොකක්ද? රිනියුවබල් එනර්ජි වලට අපේ ලංකාව යන එක නතර වෙනවා. ඉතින් මේ විදිහට අපහසුතාවයට පත් කරන්නේ අපේ රටේ මුදල් ඉතුරු කරලා දෙන්න බලාපොරොත්තු වෙන පිරිසගේ යම් බලාපොරොත්තු. ඉතින් අපේ රටේ මුදල් පිට රටට යවලා khනිජ තෙල් ගෙනල්ලා මේ නිෂ්පාදනය වැඩි කරන්න උත්සාහ කරනවා විදුලි බල මණ්ඩලය. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිෂ්පාදන අඩු කරලා අපේ රටේ සූර්යාලෝකයේ ඕන තරම් තියෙනවා. ඒක පාරිභෝජනය කරන්න ක්‍රමවේද හදන්න ඕනේ. ඉතින් ඒක තමයි විදුලි බල මණ්ඩලයේ තියෙන වගකීම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ රුපියල් 8300ක මුදල ඉතුරු කරගන්න ඔබට සහායක් වෙන්න. ඉතින් ඒ නිසා ඔයාගේ ගෙදරට කිලෝවොට් 5ක සෝලාර් පැනල් එකක් දාගන්නවා බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම කරන්න ඕනේ ට්‍රාන්ස්ෆෝමර් එක ගාවට යන්න, ගිහිල්ලා ගන්න ඒකේ තියෙන නම්බර එක, ඒ නම්බර එක අරගෙන ඔයාගේ විදුලි බල මණ්ඩලයට යන්න. එහෙම ගිහිල්ලා තොරතුරු ඉල්ලන්න මේකේ කැපැසිටි එක වැඩි වෙලාද කියලා. ඒ කැපැසිටි එක වැඩි වෙලා තියෙනවා නම් බොහෝ විට ඔයා දාන ඒ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන දැනගෙන කරන්න. ඉතින් ඒ වගේම ඔයාගේ ප්‍රදේශයේ යම් කිසි කෙනෙක් සෝලාර් පද්ධතියකට ඉල්ලුම් කරලා තියෙනවා නම් අහල පහල ගෙවල් වල ඒ අයගෙන් අහලා බලන්න රිජෙක්ට් වුණාද කියන කාරණේ. එහෙම වෙලා තියෙනවා නම් ඔබගේ ඇප්ලිකේෂන් එකත් රිජෙක්ට් වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරොත් එහෙම තවත් කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒ වගේම මේක විදුලි බල මණ්ඩලයේ යම්කිසි බලධාරියෙක් දකිනවා නම් ඒකට විසඳුමක් ගන්නත් පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ විසඳුමක් ලැබෙයි කියලා. ඉතින් සුබ දවසක්.